අපි නැවතුනේ කොහින්ද? මල් පෙති හැඩදී APCQ කොටසේ වර්ගඵලය සොයන්න. හරි ඒක අපි හෙව්වා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මල් පෙති හැඩදී කොටස් 4න් පමණක් සමන්විත සංයුක්ත රූපයේ පරිමිතිය. මල් පෙති 4න් විතර සමන්විත රූපය කියන්නේ මොකද්ද? මේකෙන් මෙයා වෙන් කරලා ගන්න ඕනේ. හරි පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. එහෙනම් මේ දිග තමයි හොයන්න ඕනේ. දැන් මේ මොකද්ද මේ හැඩය? මම මෙහෙම අඳින්නම් මේක. මේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් නේද? කේන්ද්‍රික ඛණ්ඩයේ මේ මොකද්ද එහෙනම්? චාප දිග. එහෙනම් මම දැන් ලියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග හොයන්නේ? 360න් θ 2πr. θ කීයද? 90යි. θ 90යි. 360යි 2 ගුණ කිරීම 5 7න් 22යි. අරේ කීයද? 14යි නේද? 90යි 360ට 4යි 7යි 14ට 2යි 2ට 2 1යි 14ට 2ට 2 1යි 4ට 2 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා. ඡාප දෙක කීයක් එනවද? 22ක් කියලා එනවා. ඒ කියන්නේ මේ දිග තමයි 22ක් කියලා හරි. දැන් අහන්නේ මුළු පරිමිතිය. එහෙනම් මේ වගේ කෑලි කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එහෙනම් අපේ මුළු පරිමිතිය කීයද? මුළු පරිමිතිය මේ 22 ඒවා 8ක් තියෙනවා. කීයද තමයි 22 වරක් 8ක්? 176යි සෙන්ටිමීටර්. ඕන් ආව අපේ සංයුක්ත රූපයේ පරිමිතිය. දැන් මොකක්ද අහන්නේ? දැන් අහනවා ඉහත 4 වෙනි කොටසේ සැලකූ සංයුක්ත රූපයේ මායිම ඔස්සේ. ඒ කියන්නේ මෙයාගේ මායිම කීයද දැන් ආව අපිට? 176ක් කියලා ආවා. ඔස්සේ පබළු ඇමිනිය යුතුව ඇති අතර මේක දිගේ පබළු අමුණනවලු. ඒ කල යුත්තේ ඒ ලක්ෂයෙන් පටන්ගෙන මායිම ඔස්සේ මිනූ විට 5.5 cm පරතරයක් සහිතව නම් ඒ සඳහා අවශ්‍ය පබළු ගණන සොයන්න. හරි. මේක දිගේ පබළු අමුණනවා මෙතනින් තමයි පටන් ගන්න ඒ ලක්ෂය. මෙහෙම අමුණන් යනවා පබළු. අමුණන් යනවා. පබළු දෙකක් අතර දුර කීයද? 5.5යි. එහෙනම් මුළු පරිමිතිය කීයද දැන් අපේ? මුළු පරිමිතිය 176යි. එහෙනම් පබළු ගාන කොහොමද හොයන්නේ? පබළු ගණන සමානයි කීයද? 176 බෙදනවා 5.5න්. අපේ පබළු වෙනවා 32ක් කියලා. දැන් මේකද අපිට ඕන පබළු ගන්න. බලමු. නැහැ. ඒ ලක්ෂයෙන් අමුණන්නේ මෙහෙම. ඒ ලක්ෂයෙන් අමුණද්දි මේ පබළු මෙහෙම අමුණන් යනවා. මෙහෙම මෙතක් එද්දි ආයෙත් ඒ ලක්ෂයෙන් උඩට පබළුවක් එනවා. මෙහෙම ගිහින් එද්දි ආයෙ එකක් එනවා. මෙහෙම ගිහින් එද්දි ආයෙ එකක්. මෙහෙම ගිහින් එද්දි ආයෙ එකක්. ඒ ලක්ෂයෙන් පටන් අරන් අමුණන් යද්දි මේ හැඩේ දිගේ ඔයාලට තේරෙනවා ඇති ඒ ලක්ෂයේ උඩට පබළු 4ක් ඇවිල්ලා. එහෙම හරියන්නේ නේ. එක මත පබළු 4ක්. දැන් එහෙනම් වැඩිපුර පබළු කීයක් තියෙනවද? පබළු 3ක් තියෙනවා. ඒ කියන්නේ ඒ ලක්ෂයේ මම එකක් ඉතුරු කරොත් තව පබළු 3ක් අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් මට ඕනේ ඇත්තම පබළු ගාන කීයද? 32කින් මම අඩු කරන්න ඕනේ කීයක්ද? 3ක්. 32කින් 3ක් ගියාම කීයද? 29යි. එහෙනම් මේ සංයුක්ත රූපයේ ඒ වලින් පටන් අරන් 5.5 ගානේ පබළු අමුණන්න නම් පබළු කීයක් ඕනද? 29ක් ඕනේ. හරි. එතනම තේරෙනවා ඇති කියලා.